හෙන වෙලාවක් පාඩම් කරන්නේ නැතුව ඔන්න ඉඳලා පාඩම් කරන්න කියලා එනවා. මොලේ එහෙම අහලකමත් කාබන් ඩයොක්සයිඩ් නැහැ. ඇයි පාඩම් කරලා නැහැනේ දැන් හෙන වෙලාවක් යනකම්. ඉතින් මොලේ සෛල වැඩ කරලා නැහැ. ළඟපාත කාබන් ඩයොක්සයිඩ් නැහැ ඉතින්. ඊට පස්සේ අපි පාඩම් කරන්න පටන් ගන්නවා. එතන මොකද්ද වෙන්නේ? අපි පාඩම් කරන්න පටන් ගන්නවා කියලා හිමොග්ලොබින් දන්නේ නැහනේ. හිමොග්ලොබින් යනවා මේ පැත්තෙන්. කාබන් ඩයොක්සයිඩ් නැහැ. මේ යකනම් මොලයක් තිබ්බට මෙලෝ වැඩක් ගන්නයි කියලා බැන බැන ආයෙනවා. ඒකට මොලේ ළඟපාත කාබන් ඩයොක්සයිඩ් නැහනේ. ඉතින් වැඩක් කරලා නැහැ. මොලෙන් වැඩක් කරන්නේ නැහැ. ආයෙනවා. ඔක්සිජන් දෙන්නේ නැහැ. හැබැයි දැන් අපි පාඩම් කරන්න පටන් ගන්න පටන් අරගෙන තියෙන්නේ දැන්. එතන ඔක්සිජන් දෙන්නේ නැති වුණාට අර කලින් දීලා ඔය පටකවට තියෙන යම් ඔක්සිජන් ප්‍රමාණයක් තියෙනවනේ. දැන් අපි පාඩම් කරනකොට ඒ ප්‍රමාණය ටික ටික අඩු වෙනවා. ඒ ප්‍රමාණය ටික ටික අඩු වෙනකොට තමයි අපිට අර නිදිමත එන්නේ. يعني මුලින්ම පාඩම් කරනකොට හිමොග්ලොබින් ඔක්සිජන් දෙන සීන් එකක් නැහැ. ඒ ළඟපාත මොලේ සෛල අවට තියෙන ඔක්සිජන් ටිකකින් තමයි අපි වැඩේ කරන්නේ. එහෙම වෙනකොට ඒ ටික ටික ඉවරනකොට අපිට නිදිමත එනවා. දැන් බය වෙන්න එපා. හරි තව පාඩම් කරොත් සිහිය නැති වෙලා තව පාඩම් කරොත් මැරෙන්නේ නැහැ. අර ඊළඟට පාඩම් කරන්න බය වෙයි සිහිය නැති වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. එච්චර යන්නේ නැහැ ගේ මෙකනිසම් වලින්. එහෙම කරන්න බෑ. කොහමද ටික වෙලාවක් අපි අරගෙන යනකොට අපිට නිදිමත එනවා. ඉන් නිදාගත්තොත් වැඩේ ඉවරයි. හැබැයි නිදා ගන්න නැතුව කොහොම හරි තව පොඩි වෙලාවක් අල්ලන් හිටියොත් අර මුලින් අපි තියෙන ඔක්සිජන් වලින් වැඩ කරන නිසා ඔන්න මොලේ සෛල අවට පටක අවට කාබන් ඩයොක්සයිඩ් ටික ටික හැදෙන්න ගන්නවා. ඒක හැදෙනකොට ඉතින් ඉස්සරහට ඊළඟට යන හිමොග්ලොබින් ඒ තැන් වලට ඔක්සිජන් දෙනවා. ඇයි දැන් කොන්න කාබන් ඩයොක්සයිඩ් හැදිලානේ. එහෙම ඔක්සිජන් දෙනකොට අපි තව වැඩ කරනවා. එතකොට තව කාබන් ඩයොක්සයිඩ් හම්බ වෙනවා. එතකොට තව ඔක්සිජන් රිලීස් කරනවා හිමොග්ලොබින්. ඔන්න ඔය වැඩේ ටික වෙලාවක් යනකොට අපිට අර නිදිමත නැත්තරම නැති වෙලා සාපේක්ෂව සෑහෙන ඇක්ටිව් ගතියක් එනවා. ඒ කියන්නේ මේ නිදිමත බොරු නිදිමතක් නෙමෙයි. දැන් ඇත්ත නිදිමතවල් තියෙනවනේ. ඒක එහෙම මේ විනාඩි 5කින් නැති වෙලා මාර ඇලර්ට් එහෙම වෙන්නේ නැහැ. දර අර මං කියන්නේ පාඩම් කරන්න ගියාම නිදිමතක් ආපු ගමන් ගිහින් නිදා ගන්න යන්න එපා. අව අඩුම විනාඩි 15ක් 20ක් කොහොම හරි මේ නිදිමතේ වැඩ කරන්න බලන්න. 15ක් 20ක් විනාඩි 20ක් තියාගන්න. විනාඩි 20 වැඩ කරන්න ඕනේ. විනාඩි 20ක් නිදාගෙන ඉඳලා හැරෙන්නේ නෙමෙයි මං මේ කියන්නේ. නිදිමත ආවත් කොහොම හරි ඇවිද හරි විනාඩි 20ක් වැඩ කරන්න. ඒ වැඩ කරත් ඒ නිදිමත ගියේ නැත්නම් ඒක ඇත්ත නිදිමතක් වෙන්නේ. එහෙනම් නිදා ගන්න. නිදාගෙන හැරලා වැඩ කරන්න. හැබැයි ගොඩක් වෙලාවට කියන 90කට වැඩි අවස්ථාවලදී ඒ විනාඩි 20 ඇතුළත අර නිදිමත නැති වෙනවා. ඒ කියන්නේ බොරු නිදිමතක් තිබිලා තියෙන්නේ. අර හිමොග්ලොබින් කියලාපු පිස්සුවක් තිබිලා තියෙන්නේ. ඒ හින්දා වෙච්ච දෙයක් තමයි තියෙන්නේ. හරි. ඒ නිසා ඒ අනුව බලලා අර ඉස්සරහට වැඩ කරගෙන යනකොට ඒක Tamanට ගැළපෙන විදිහකට ඒක නිදිමතක්